සුබ දවසක් වේවා හැමෝටම ආයිබෝවන් කියලා පිළිගන්නවා රත්නපැල තවන්ට බුලත් වගාවෙන් ගොඩ යන්න හොඳම කාලයක් ඇවිල්ලා ඒක දැනුවත් කරන්න තමයි ඔයාලට මම මේ වීඩියෝ එක කරන්නේ අද. මේ වීඩියෝ එක මුල ඉඳන් අග වෙනකම් බලන්න. ඔයාලට ලොකු වැදගත් කරුණු කීපයක් මේකෙන් ඔයාලට ගන්න පුළුවන්. බුලත් වගාවෙන් ගොඩ යන්න හොඳම කාලයක් තමයි මේක. ඇයි මං එහෙම කියන්නේ? මේ දවස්වල බුලත් මිල බිඳුවටම බැහැලා තියෙන හේතුවක් තමයි කළු බුලත් පිටරට යවන එක පාකිස්තාන වෙළඳ පොළවල් වලට එහෙම යන්නේ නැහැ. කළු බුලත් බොහෝම අඩු මිලකට තමයි යන්නේ. ඒ නිසා කළු බුලත් කරන අය පාට බුලත් වලට තමයි වෙළඳ පොළට එවන්නේ. ඒ කියන්නේ දේශීය වෙළඳ පොළට තමයි කඩන්නේ. එතකොට විශාල වශයෙන් දේශීය වෙළඳ පොළට එනකොට පිටරට යවන බුලත් ඉබේම මිල බහිනවා. ඉතින් මිල බහිනවත් එක්කම වෙන දෙයක් තමයි බුලත් ගොවියෝ මේ වගාව අතහැරලා දානවා. බහුතරයක් මිනිස්සු මේ බුලත් වගාව අතහැරලා තියෙන්නේ. මොකද මිලක් නැති නිසා. අලුතෙන් එකතු වෙන අය අඩු වෙනවා. අලුතෙන් වගා කරන අය අලුතෙන් මහා පරිමාණයෙන් වගා කරන අය අඩු වෙනවා. මොකද පැල තවාණක් කරන අපි දන්නවා පැල අලෙවි වෙන කාල. එතකොට මේ කාලේ හැටියට බොහෝම අඩුවෙන් තමයි පැල විකිනෙන්නේ. මොකද මිනිස්සු මේ බුලත් මිල බලාගෙන තමයි බුලත් මිල වැඩි වෙනකොට තමයි පැල හිටවන්න ගන්නෙ. ඉතින් ආන් එහෙම දෙයක් තියෙනවා. එතකොට මේ බැහැලා තියෙන මිලත් එක්කම දැන් ඉස්සරහට එනවා එල්ලිනෝ තත්ත්වය. එල්ලිනෝ තත්ත්වය ආවහම සම්පූර්ණ රටටම නියං කාලයක් එනවා. මේ එල්ලිනෝ තත්ත්වය අපි බුලත් අපනයනය කරන අනෙකුත් රටවල් වලටත් බලපානවා. මොකද දකුණු ආසියාතික රටවල් වලටනේ අපේ ලංකාවේ බුලත් වැඩි වශයෙන් අලෙවි වෙන්නේ. අපනයනය වෙන්නේ. එතකොට ඒ රටවල් වලත් මේ එල්ලිනෝ තත්ත්වයේ ඒ ආකාරයෙන්ම බලපානවා. එතකොට මේ වියලි කාලගුණයක් ආව හැටියේ මේ බුලත් වල හැටියක් තමයි නිෂ්පාදනය එහෙම් පිටින්ම පහත දානවා. ඉතින් බොහෝ ගොවීන්ගේ සමහරලාට බුලත් වගාව නැති වෙලා යනවා. වතුර දාගන්න බැරුව මැරිලා යනවා. එතකොට බුලත් මාකට් එකට එන බුලත් ප්‍රමාණය අඩු වෙනවා. ඊට පස්සේ මේ එල්ලිනෝ තත්ත්වයක් ඉවර වෙනවත් එක්කම ලානිලෝ තත්ත්වයක් පවතිනවා කියනවනේ. එතකොට වෙන්නේ ගම් වතුර දාලා සම්පූර්ණ බුලත් කොටු විනාශ වෙලා ලෙඩ හැදිලා විනාශ වෙලා යනවා. ඒ තිබුණ බුලත් වගාවලුත් විනාශ වෙලා යනවා. ඔන්න ඒ පොයින්ට් එක අපි වාසියකට හරව ගන්න අවස්ථාව තමයි බුලත් ගොවියන්ට මම මේ කියන්නේ. ඔය කියන කාලය වෙනකොට අපේ බුලත් වගාව සාර්ථකව තියාගෙන හිටියොත් අපිට වතුර ටික දාලා වගාවල් බේර ගන්න පුළුවන්කම හිටියොත් ඔය කියන ලානිලෝ තත්ත්වයෙන් පස්සේ එනවා හොඳ මිලක්. කොහේ හරි ලියලා තියාගන්න මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න. අනිවාර්යයෙන්ම බුලත් කොලේ රුපියල් 20ට 30ට 40ට නගින කාලයක් එනවා. අන්නේ කාලය ගැන තමයි මම මේ මාස 6-7කට කලින් මේ ඔයාලව දැනුවත් කරන්නේ. අන්නේ වෙලාවට ඔයාලට හොඳ මිලක්, හොඳ මුදලක්, ලාභයක් ගන්න පුළුවන්. අපි මේ වගාවක් කරන්නේ යම්කිසි මුදලක්, ලාභයක් බලාපොරොත්තු වෙන්නේ හැමෝම. ඉතින් අන්නේ කාලය බලාපොරොත්තුවෙන් වගාව ආරම්භ කරන්න. අනිවාර්යෙන් ඔයාලට ගොඩ යන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකෙන් දෙයක් ගත්තා නම් මේ වීඩියෝ එක ෂෙයා කරලා ලයික් කරන්න. ඒ වගේම ඔයාලට මේ වගාවෙන් ගොඩ යන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.